අයිබෝන් හැමදෙනෙක්ටම අන්‍යහසයරුන් ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට කොරියානු භාෂාව කතා කිරීමට උදව් වෙයි කියලා හිතෙන. ඉතින් මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ මම රස විඳපු කොරියානු ගීතයක් ඔයාලට අ, විස්තර කරලා දීලා මේ ගීතය ඔයාලත් අහලා බලලා මේ ගීතය ඇසුරෙන් කොරියානු භාෂාවට ඉගෙනීමට යම් අත්වලක් ලබා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක හරිම ලස්සන සින්දුව. ජින්සොන් කියන ගායකයා තමයි මේක ගායනා කරන්නේ. මේ ගීතෙන් කියවෙන්නේ කොරියාවේ තියෙන අන්දුම් කියලා දුම්රිය පොලක්. ඉතින් මේකෙදි පෙම්වතා නැත්තම් පෙම්වතිය බලාගෙන ඉන්නවා තමාගේ පෙම්වතිය හෝ පෙම්වතා එනකන්. ඉතින් එයා ආපු නැති කතාවක් ගැන තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ. ඉතින් අපි සින්දුව අහලා බලමු. රස විඳමු. ඒ කියන්නේ මම කියන්නේ මම ඔයාලට මේක පැහැදිලි කරන්න ඔයාලා මේ සින්දුව අහලා බලන්න. ඉතින් අපි බලමු සින්දුව. දැන් පැහැදිලි කරන්නම්. මේ සින්දුව පටන් ගන්න මෙන්න මෙහෙම. 바람에 날려버린 허무한 맹세였나 첫눈이 내리는 날 안동역 앞에서 만나자고 약속한 사람. හොඳයි පැහැදිලි කරන්න. පරාමේ පරාම් කියලා කියන්නේ සුළඟ. පරාමේ සුළඟේ නල්යෝ පොරින් නල්යෝ කියලා කියන්නේ පාවෙලා යනවා කියන එක. නල්යෝ පොරින්. එතකොට මේ පොරිද කියන්නේ විසි කරනවා කියන එක. කියන්නේ කුණු විසි කරනවා. සෙරේකි පොරිද ඔයාලා දන්නවා ඇති. ඒ වගේම මෙතන නල්යෝ පොරින් කියලා කියන්නේ පාවෙලා ගියපු. හෝමුහන් කියන්නේ වැඩක් නැති නිෂ්ඵල. මෙන්සෙන් යොදනා මෙන්සේ කියලා කියන්නේ පොරොන්දුව. මෙන්සේ යොදනා පොරොන්දුවක්ද සුළඟේ පාවෙලා ගියපු පොරොන්දුවක්ද පරාමේ නල්යෝ පොරින් හෝමුහන් මෙන්සේ යොදනා සුළඟේ පාවෙලා ගියපු නිෂ්ඵල පොරොන්දුවක්ද ඒක. 첫눈이 내리는 날 안동역 앞에서 첫눈이 චොත් කියලා කියන්නේ මුල්ම. නුන් කියලා කියන්නේ හිමවලට. ඔයාලා දන්නවා හිමවලටත් කියනවා හැටත් නුන් කියලා කියනවා. මෙතනදී අදහස් වෙන්නේ හිම කියන එක. චොන්නුනි පළමු හිම නෙරිනන් නල්. නෙරිනන් කියන්නේ වැටෙනවා. වැටෙන නල් දිනයේදී අන්දොන් කියලා කියන්නේ මේ නගරයක්. මේ අන්දොන් කියන නගරේ තියෙන යොක් එක දුම්රිය පොළ. අන්දොන් යොක් අප්පේසෝ අප් කියන්නේ ඉදිරිපිට. ඒසෝ කියන්නේ සිට. අප්පේසෝ ඉදිරිපිට සිට. 만나자고 약속한 사람. 만나자고 හමුවෙමු. මන්නාදා කියන එක 만나자고 හමුවෙමු කියලා 약속 එකක් කියලා කියන්නේ පොරොන්දුවක්. 약속한 කරපු හන් හදා කියන ක්‍රියාපදයේ එකම තියෙන්නේ 약속한 කියලා කියන්නේ පොරොන්දුවක් වුණු සරම් පුද්ගලයා. 만나자고 약속한 사람. සුළඟේ පාවෙලා ගියපු නිෂ්ඵල පොරොන්දුවක්ද ඒක. පළමු හිමි වැටෙන දවසේ අන්දොන් දුම්රිය ස්ථානයේ හමු වීමට පොරොන්දු වුණේ එක්කෙනා. බලමු ඊළඟ කොටස. 새벽부터 오는 눈이 무릎까지 덮는데 안 오는 건지 못 오는 건지 오지 않는 사람아. කද්ද මේ කියන්නේ? දැන් අරයා මේ දුම්රිය ස්ථානයට වෙලා බලාගෙන ඉන්නවා. මේ සින්දුවෙන් කියවෙන පෙම්වතා හෝ පෙම්වතිය. මේක ගෑනු පිරිමි ભેදයක් නෑ. කැමති කෙනෙක්ට මේක දාගන්න පුළුවන්. කැමති විදියට. දැන් මේ මනුස්සයා බලාගෙන ඉන්නවා සෙපෙක් පූතෝ. සෙපෙක් කියලා කියන්නේ පාන්දර ඉඳලා. පූතෝ කියන්නේ සිට. ඕනන් එන නැත්නම් ඇද වැටෙන. නුනි හිම. 무릎까지 덮는데 무릎까지
දණහිස ගාවට දක්වා වැහිනොනේ මුරබ් කියන්නේ දණහිස කජ්ජි දක්වා තොප්නන්දේ වැහුණනේ කියන එක මේ කියන්නේ. මම බලාගෙන හිටිය අන්දුම ජොක් එකට වෙලා. ඔයා එනකම්. පාන්දරින්දා හිම වැටෙන්න පටන් ගත්තා. මගේ දණහිස ගාවට හිම ඇවිල්ලා වැටිලා තිබුණා. අනුනෙන් කොංජි ඔයා එන්නේ නැද්ද? අන් කියන්නේ අන් කායෝ අන්නෝන් අන් කියලා කියන්නේ නැත කියන අර්ථය. හරිද? අන් කායෝ කිව්වොත් යන්නේ නැහැ. අනෝන ඕද ඔයා දන්නවා එනවා කියන එකනේ. අනෝනන් එන්නේ නැති. අනෝනන් කොංජි එන්නේ නැතිද? මොදොනන් කොංජි හැකියාවක් නැද්ද? මොත්කදකොත් යන්න බැහැ කියන්නේ. අන්නෝදා කියලා අන්නෝනන් කියලා කියන්නේ එන්නේ නැහැ කියන එක. හරිද? එතකොට මෙතන මොත් කියන එක එකතු වුනහම නොහැකිද? කියන්නේ යාට හැකියාවක් නැද්ද? කොංජි නැද්ද? කියන්නේ ප්‍රශ්න කරනවා. මේ ජී එකතු වෙලා තියෙන මෙතන ප්‍රශ්නයේ අර්ථය ගොඩනගෙන නිසා. අනුනන් කොංජි එන්නේ නැද්ද? මොතනුන් කොංජි එන්න බැයිද? ඕජි අන්නන් සරාමා ඕජි එන්නේ අන නැති සරම් පුද්ගලයා එන්නේ නැති පුද්ගලයා අන්තකවුම් නෙමාඋන්මන් නුක්කුනුක් නන්දා කිචොක් සොරි කනෝචින් පමේ මොකක්ද කියන්නේ මෙතන අන්තකවුම් නෙමාඋන්මන් නොක්කෝ නොක්නන්දා අන්තකවුන් වේදනාවෙන් පීඩලා ගියපු නේ මගේ මාම් කියලා කියන්නේ හදවත නැත්නම් හිත මාන් පමණක් අන්තකවුන් නෙමාන් මගේ දුකින් පිරලා ගිය මගේ හිත පමණක් නොක්කෝ නොක්නන්දා දිය වෙලා යනවා දියවි යනවා නොක්කෝ නොක්නන්දා කියලා කියන්නේ දියවි යනවා කියන එක කිචොක් සොරි කනෝ ජින් පමේ කිචොක් සොරි කිචා කියලා කියන්නේ මොකද්ද දුම්රිය කිචොක් සොරි දුම්රියේ සද්දය කනෝ ජින් පමේ කන්දා කියන්නේ නැවතුණා කියන එක කනෝ ජින් පමේ නැවතුණු රාත්‍රියේ මගේ හිත විතරයි දිය වෙලා යන්නේ ඒ උනට හිම දිය වෙන්නේ නැහැ දුම්රිය හඬ පවා නතරුණු මේ රාත්‍රියේ දැන් මෙයා පාන්දර වෙනකම් බලාගෙන ඉන්නවා එතනින් එහාට කෝච්චිය යන්නෙත් නැහැ ඒ වුණාට මෙයා ආරය එනකම් බලාගෙන ඉන්නවා දුම්රිය පොළට වෙලා ඒත් හිම දිය වෙන්නේ නැහැ නමුත් මෙයාගේ බලාගෙන ඉන්න හිත විතරක් දුකෙන් දිය වෙලා යනවා ඊළඟට කියනවා මෙහෙම ඔජාපි චිවෝයාහල් සරංගන් කුමියොන්නා ඕජාපි චිවෝයාහල් සරංගන් කුමියොන්නා චොන්නුනි නෙරීනන්නල් අන්දොන් යොකප්පේසු මන්නචගු යක්සොකන් සරම් සෙබොක්පූතෝ ඔනන්නුනි මූරබ් කජීතොක්නදේ අනුනන් කොංජි මොදොනන් කොංජි තේදක්මොක්නන් සාරමා පැහැදිලි කරන්න මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් නම් සමාවෙන්න මට මේක පැහැදිලි කරන්නයි අවශ්‍ය වෙන්නේ හරි ඔජාපි කෙසේ වෙතත් මොකක් කෙසේ නමුත් චිවෝයාහල් අමතක කළ යුතු සරංගන් ආදරයක් කුමියොත්නම් ආදරයක හීනයක්ද කෙසේ හෝ අමතක කරලා දාන්න ඕන ආදරයක හීනයක්ද මේ යොන්නා ප්‍රශ්නයක් අහන්න මෙතන ප්‍රශ්න කරනවා නේ මේක අමතක කරලා දාන්න ඕන ආදරයක්ද මම බලාගෙන ඉන්නවා දැන් පාන්දර ඉඳන් හිම වැටෙනවා
හිම විතරක් දිය වෙලා හිම දිය වෙන්නෙත් නෑ. මගේ හදවත විතරක් දී වෙලා යනවා ඔයාව බලාගෙන ඉන්න. ඒ නිසා ඔජාපි කොහොමත් කෙසේ වෙතත් චිවෝයා හා සරංගන් කුමියොත්නා අමතක කළ යුතු ආදරයත් චොන්නුනි නෙරීන නල් අන්දොම් යොකක් පේසෝ චොන්නුනි පළමු හිම වැටෙන දිනයේ චොන්නුනි හිම පළමු හිම නෙරින නල් වැද වැටෙන දිනයේ අන්දුම් යොක්කක් පේසෝ අන්දුම් දුම්රී ස්ථානයේදී මන්නා චගෝ යක්සොක් හන්සරම් හමුවීමට පොරොන්දු වුණු කෙනා සෙබෙප්පු තෝ පාන්දර ඉඳලා ඔනන් නුනි ඇද වැටෙන හිම මුරබ් කජි තොබ්නන්ද දණහිස දක්වා වැහිලා අනුනන් කොංජී එන්නේ නැද්ද මොතුනන් කොංජී එන්න බැරිද තේදා පොබ්නන් සරාමි පිළිතුරක් තේදා මෙන්න මෙතන පැහැදිලි කරනවා තේදා කියන්නේ පිළිතුරු දෙනවා තේදා පොබ්නන් සරාමා පිළිතුරක් දෙන්නේ නැති පුද්ගලයා දැන් සමහරවිට කෙල්ලට හරි ගොල්ලට හරි එන්න බැරුව ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඔය හිම වැටෙනකොට මොනවත් ඔය ටැක්සි ආරවම මොනවත් නැහැ හරිද ඉතින් ඒ වගේ සමහරවිට වාහන වල එන්න බෑ එහෙම දෙයක් වෙලා මේ එන්න බැරුව ඉන්නවද දන්නේ නැහැ ෆෝන් එකෙන් කෝල් කරන්න ඒ වගේ තියෙනවද දන්නේ නැහැ මේ කාලේ මේ සින්දුව ගොඩක් පරණ සින්දුවක් කොරියාවේ ඉතින් එහෙම පහසුකමකුත් නැති කාලයක් වෙන්න ඇති සමහර විට ඉතින් කොහොම වෙන්නද දන්නේ නැහැ නේද අපි අංක ඉස්සරහ කොටසට යමු අර කලින් පැහැදිලි කරපු ටිකම තමයි තියෙන්නේ මෙතන ඒත් මම පොඩ්ඩක් ආයෙ කියන්න හරි කිතාරිනන් නෙමම්මන් නොකුනොක් නන්දා පමිකිපන් අන්දුම් යොගෙසෝ කිදාරිනන් නෙමම්මන් නොකුනොක් නන්දා පමිකිපන් අන්දුම් යොගෙසෝ ඔන්න ඔච්චරයි සින්දුව අවසාන ටික පැහැදිලි කරන්න දැන් කිදාරින නෙමම්මන් බලාගෙන ඉන්න මගේ හිත විතරක් නොක් නන්දා දිය වෙලා යනවා හිම දිය වෙන්නේ නැහැ ඒ වුණාට ඔයාව බලාගෙන ඉන්න මගේ හිත දිය වෙලා යනවා පමි කිපන් අන්දුම් යෝගේසෝ පම් රාත්‍රිය කිපන් කියන්නේ තීව්‍ර වූ දැඩි වූ පමි කිපන් රාත්‍රිය දැඩි වුණු අන්දුම් යෝගේසෝ රාත්‍රිය දැඩි වුණු අන්දුම් දුම්රී ස්ථානයේදී මගේ හිත දිය වෙලා යනවා කිදාරින නෙමම්මන් නොක් නන්දා බලාගෙන ඉන්න මගේ හිත විතරක් දිය වෙලා යනවා පමි කිපන් අන්දුම් යෝගේසෝ රාත්‍රිය දැඩි වුණු මේ අන්දුම් දුම්රී ස්ථානයේදී හොඳයි ඔන්න ඔච්චරයි සින්දුව ඉතින් ඔයාලට අදහසක් තියෙනවා නම් ඇත්තට මොකක්ද මේ වෙලා තියෙන්නේ සමහර විට ඇත්තටම ඒ ගෑනු ළමයා හෝ පිරිමි ළමයා අයියා ආවේ නැත්තේ සමහර විට මම හිතනවා ඔයාලට හිතන්න පුළුවන් වෙයි කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඉතින් හොඳ ලස්සන සින්දුවක් ඉතින් මේ වගේ තවත් සින්දුවක් ඔයාලටම අරගෙන එන්නම් ඉතින් මේ දවස්වල වැඩ කරන ගමන් මේ වගේ වීඩියෝ එකක් දාන්න ගොඩක් අමාරුයි ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න මේකේ තියෙන වචන අවබෝධ කරගන්න මේ සින්දුව රස විඳින්න පුළුවන් මම ලින්ක් එක දාන්නම් පල්ලෙහායි ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා සින්දුවේ ලින්ක් එක ගිහිල්ලා මේ සින්දුව බලන්න අහන්න අහන ගමන් මේ ටිකත් බලන්න අනික මේ සින්දුවේ තියෙන මේ තේරුමත් එක්ක සිංහල තේරුමත් එක්ක තියෙන සෙට් එකක් මම දාන්නම් වචන ටිකක් මම ඔයාලට දාන්නම් ඉතින් මේක ඉගෙන ගන්න කොරියානු භාෂාව මේ ආකාරයෙන් රස විඳින්න ඉගෙන ගන්න. ඉතින් හොඳයි අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.